ආයුබෝවන් මගේ වටිනා ආදරණීය දූලා පුතාලා හැමෝටම. ඔන්න අදත් ටීචාවේ Learn with Mr. Brainy පන්තියෙන් මගේ දක්ෂ පැටවුන්ව හරිම අපූරු ලස්සන තැනකට එක්කන් යන්නයි. කෝ බලන්න හැමෝම සිංහල වැඩපොතයි පැන්සලයි අරන් ලෑස්ති වෙන්නකෝ. අද අපි ඉගෙන ගන්න හදන්නේ 4 වන පාඩම. පාඩමේ මාතෘකාව තමයි මගේ රට. මගේ දූලා පුතාලා උදේ පාන්දරම අවදි වුණාම ඇසෙන්නේ මොනවාද කියලා දන්නවද? කුරුල්ලන්ගේ හරිම මිහිරි සින්දු කියන හඬ. ඒ කියන්නේ කුරුළු ගීතනාදය තමයි ඇසෙන්නේ. ඒ වගේම අපි රටේ තියෙන ලස්සන වැව් ගංගා දිහා බැලුවාම දිය මතු පිට ඕලු නෙළුම් මල් ලස්සනට පිපිලා තියෙනවා. සුළඟට වනමල් පෙති ගංගී වැවි වතුර උඩ පාවෙලා යනවා. ඈත බලනකොට උසට උසේ නිල් පාටින් පෙනෙන්නේ මොනවාද පුතේ? ඒ තමයි අපේ රටේ තියෙන උස් කඳු වැටි. ඒ කඳුවල වලාකුළු ගෑවි පාවෙලා යන හැටි බලන්න කොච්චර ලස්සනද? ඒ වගේම අපේ රට වටේටම තියෙන නිල් පාට මුහුදේ ලස්සන රළවැල් විරලට පෙරලිලා එන හැටිත් හරිම අපූරුයි. මේ කවි පන්තියෙන් කියවෙන්නේ අපි ශ්‍රී ලංකා මාතාවගේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන ස්වභාවික සුන්දරත්වය ගැනයි. හරි, මගේ දක්ෂ පැටව් ටික දැන් පාඩම හොඳට අහගෙන හිටියානේ. දැන් හැමෝම තමන්ගේ සිංහල වැඩපොතේ 25 සහ 26 පිටු පෙරලලා පැන්සල අතට ගන්න බලන්න. ඔන්න ටීචර් දැන් ප්‍රශ්න ටික කියනවා. ඔයාලා හරිම ලස්සනට නිවැරදිව වැඩපොතේ උත්තර ලියන්න ඕනේ. හොඳද? පළවෙනි ප්‍රශ්නය. පාන්දරට ඇසෙන්නේ මොනවාද? උත්තරය ලියමු. පාන්දරට ඇසෙන්නේ කුරුළු ගීතනාදයයි. හරිම ලස්සනයි. දෙවෙනි ප්‍රශ්නය. වනමල් පෙති පාවෙන්නේ කොහේද? උත්තරය ලියමු. වනමල් පෙති පාවෙන්නේ ජලය මතු පිටයි. එහෙමත් නැත්නම් වැවි ගංගී වතුර උඩයි කියලා ලියන්නත් පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය. උසට උසී පෙනෙන්නේ මොනවාද? උත්තරය ලියමු. උසට උසී පෙනෙන්නේ කඳු වැටිය. ඈත නිල් පාටින් පෙනෙන්න ලස්සන කඳු නේද පුති? හතරවෙනි ප්‍රශ්නය. මේ කවි පන්තියෙන් කියවෙන්නේ කුමක් ගැනද? උත්තරය ලියමු. මේ කවි පන්තියෙන් කියවෙන්නේ අපේ රටේ සුන්දරත්වය ගැනයි. දැන් හැමෝම 26 පිටුව බලන්නකෝ.